හයිලා මයි කොහොමද ඉතින් එන්නකො ටක් ටික් ටුක් කියන්නේ නැතුව ඉක්මනින් රස චිකන් එකක් හදාගමු. මේකට ඕනේ මුලින්ම ඇතිලියා ක්ලිපේ තියලා තෙල් ටිකක් වැඩියෙන් එකතු කරලා ඒකට එන සාලුයි කුරුඳු කෑල්ලකුයි එකතු කරගන්න ඕනේ. ඔව් තෙල් ටිකක් වැඩියෙන් ඕනෙම තමා හොඳේ. ඊළඟට හොදලා පිරිසිදු කරගත්ත චිකන් ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම ගත්තේ ග්‍රෑම් 350ක් වගේ. ඊට පස්සේ චිකන් ටික හොඳට තෙලේ බැදෙද්දී මේකට අපි එකතු කරගන්නවා සූදුරු ටිකක්. මෙන්න මෙච්චරයි අපිට චිකන් එක හදාන්න ඕනේ. රතලෝණු, වෙලිච්ච මිරිස් කරල් ටිකක් පොඩියට කඩලා, කරපිංචා, තලාගත්ත සුදුලුණු. මෙතනදී මම සුදුලුණු පොඩි ගෙඩියක්ම අරන් තියෙනවා. ඔයාලට කැමති ප්‍රමාණයට අඩු වැඩි කරගන්න පුළුවන්. සුදුලුණු ටිකක් වැඩි වුණාම මාරම රහයි හොඳේ. චිකන් ටික බැදීගෙන එනකොට ඒකට රස අනුව ලුණු එකතු කරගන්න පොඩ්ඩක් පැටලුණා. ඊට පස්සේ කහ කුඩු එකතු කරගන්න ඕනේ. කහ තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. මේ හැමදේම මං කියන පහේ වර්ගෙහෙම ඔයාලගේ කැමති ප්‍රමාණය ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. දැන් චිකන් ටික සාමාන්‍ය ගින්දරේ හොඳට බැදෙන්න දෙන්න ඕනේ. චිකන් ටික හොඳට බැදීගෙන එනකොට මේකට අපි එකතු කරගන්නවා තලාගත්ත සුදුලුණු. ඔයාලට මං කලින් කියවනේ සුදුලුණු ඔයාලා කන ප්‍රමාණය අනුව ඒ රහට කැමති නම් සුදුලුණු ටිකක් වැඩියෙන් එකතු කරගත්තට කමක් නැහැ. ඊට පස්සේ කරපිංචත් එකතු කරලා ආයේ හොඳට කලවම් කරගන්න ඕනේ. මේකට වැඩි දේවල් දාන්නේ නැහැ. හොඳේ. ඇඹුලට දේවල් දාන්නේ නැහැ. හැබැයි මේක මාරම රහයි. ඊළඟට කපාගත්ත රතලුණුයි වෙරිච්ච මිරිස් කරල් ටිකයි එකතු කරනවා. අනිවාර්යයෙන්ම මේකට අපි එකතු කරගන්න ඕනේ රතුලුණු විතරයි. ලොකු ලුණු දාන්න එපා. රතුලුණු ටිකක් වැඩියෙන් එකතු කරගන්න. එතකොට රහ වැඩි. ඊළඟට වෙලිච්ච මිරිස් කරල් විතරයි දාන්නේ. මම මෙතන කරල් 8ක් විතර අරන් තියෙනවා. ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මේ ටික එකතු කරලා තෙලේ විනාඩි 5ක් විතර හොඳට ටෙම්පරාදු වෙන්න දීලා අපි මේකට මිරිස් කුඩු තේ හැඳි එකමාරක් වගේ එකතු කරගන්නවා. ඒකත් ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. දැන් අපේ චිකන් එකට එකතු කරගන්න ඕන අවශ්‍ය දේවල් ඔක්කොම එකතු කරගෙන ඉවරයි. හොඳේ. ඔච්චර තමයි. ඇඹුලට දාන්න, අනම්මනම් පහේ වර්ග ගොඩක් දාන්න මෙච්චරයි. මාරම රහයි මේක. උණු බත් කන්න, පාන් කන්න, රොටි කන්න ඒ විතරක් නෙමෙයි. ඔය පොඩ්ඩක් මේ සෙට් වෙන වෙලාවට කට්ටිය අන්න එතකොට බයිට් එකටත් මේක මරු හොඳේ. මේ විදිහට හොඳට අඩු ගින්දරේ විනාඩි 5ක් 6ක් වගේ තියලා කලවම් කරලා ගන්න ඕනේ. මෙතනදී කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ චිකන් එක ටිකෙන් ටිකට අඩිය අල්ලන්න දෙන්නේ නැති වෙන්න කලවම් කරන්න ඕනේ. හොඳට මේක හොඳට ටෙම්පරාදු වුණාම පහේ ටික එහෙම වතුර බොහොම පොඩ්ඩක් සාමාන්‍යයෙන් මේ සැහැඳි 6ක ප්‍රමාණයක් විතර අපි කෝප්ප විදිහට ගත්තොත් කෝප්ප කාලක් එකතු කරලා ඒකත් අර අපි තියාගෙන ඉන්න අඩු ගින්දරේම තමයි. ගින්දර වැඩි කරන්න එපා. ඒ සාමාන්‍ය ගින්දරේම මේ චිකන් එකේ වතුර ටික සම්පූර්ණයෙන්ම හිඳිලා ආයේ තෙල් ටික පෑදෙනකන් උයා ගන්න තමයි තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න. හරිම ඉක්මනට හදාගන්න පුළුවන් ඔය අපේ බෝඩින් වල ඉන්න ළමයින්ට. එතකොට මේක හොඳයි ට්‍රිප් එකක් යනකොට හදලා ගෙනියන්න පුළුවන්. නරක වෙන ප්‍රමාණය අඩුයි. නරක වෙන්නේ නැතිම තරම්. මොකද ගොඩක් පහේ නැහැ, තක්කාලි දාන්නේ ඒ කිසිම දෙයක් නැති නිසා. අනික චිකන් ටික හොඳට බැදිලා තියෙන නිසා මේක නරක වෙන්නේ නැහැ. ඔයාලා ඔෆිස් යනවා නම් රැයට හදලා තියලා උදේට ගෙනියන්න පුළුවන්. මරු රැයට හදලා උදේට ගද්දි තවත් මරු මේක. ඉතින් try කරලා බලන්න අනිවාර්යයෙන්ම. හොඳට මතක තියාගන්න. කලින් කිව්වා වගේම මේකට රතුලුණු විතරයි එකතු කරගන්න ඕනේ. ලොකු ලුණු දාන්න බෑ. ඔයාලා ගන්න චිකන් ප්‍රමාණය අනුව එකතු කරගන්න දේවල් අඩු වැඩි කරගන්න විතරයි තියෙන්නේ. හරිම ඉක්මනින් පහසුවෙන් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි හිතන්න එපා අයියෝ මේකට චූටි දේවල් ටිකන්න දැම්මේ රහයිද නැද්ද දන්නේ නැහැ කියලා. රහයි. හොඳටම රහයි ආයේ නෑ. පුදුම රහයි මේක. එහෙනම් අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේකයි බතුයි විතරක් කන්න පුළුවන්. අපිට ඕනේ චිකන්, රතුලුණු, සුදුලුණු, වෙලිච්ච මිරිස් කරල්, කරපිංචා, ලුණු, කහ, මිරිස් කුඩු, වතුර ටිකක්. ඔන්න ඔච්චරයි මේ චිකන් එක හදන්න ඕනේ. එහෙනම් මේ චිකන් එක හදලා මත් එක කමුද උණු රසම රස බත් කට. මරු ආය නෑ. අනිවාර්යෙන්ම මං කීප සැරයක් ගෙවා ආයෙ කියනවා දවසක මේක හදලා බලන්න. අද වුණත් කමන්නේ වහිනවනේ මේ දවස්වල රැට ඔය පොඩ්ඩක් මේ සෙට් වෙන අයට එහෙම අමාරු. එහෙනම්
එහෙනම් චිකන් එක හදලා රහ කියන්න සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න.